අද මම කතා කරන්න යන්නේ කොහොමද මම මේ 2D ඇනිමේෂන් එක කරේ කියලා පාවිච්චි කරලා Adobe Animation, Adobe After Effects සහ Blender කියන 3D free software එක. මුලින්ම මම references ගත්තා YouTube එකෙන්. ඊට පස්සේ මේ site එකේ මේ Sakugo බොරු කියන සයිට් එකේ ඇත්තටම මොන සයිට් එකක් ඔයගොල්ලෝ රෙෆරන්ස් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ ඇනිමේෂන්ස් වලට මුලින්ම මම කරේ ස්ක්‍රිප්ට් එකක් හදාගත්ත එක. ස්ක්‍රිප්ට් එකක් හදාගෙන ඒකට ගැළපෙන විදිහට මම ස්කෙච් අඳින්න ගත්තා. ප්‍රධාන සීන් දෙකට සීන් දෙකයි තිබ්බේ ඇනිමේෂන් එකට. ලූප් ඇනිමේෂන් දෙයක් මට ඕනුනේ. ඒකින්ද පොඩ්ඩක් අමාරු වුණා වැඩේ මුලදී මට ලූප් කරගන්න. පස්සේ මම හදාගත්තා. බෑග්‍රවුන්ඩ් එකට මම යූස් කරේ Blender software එක. asset ඔක්කොම free assets මම අරගත්තා. ඒවා ඔක්කොම රේටින් ගත්තා තියෙන්නේ. මොකක්වත් සල්ලි දීලා ගත්තේ නැහැ. මම shots දෙකක් හදාගත්තා Blender එකෙන්. එකක් ඇවිදින shot එක කකුල් දෙක විතරක් වෙන ගෑල්ලට, අනිත් එක ඉනින් උඩ කොටසට. ගොඩක් ඇසෙට්ස් පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න ඕන. ගොඩාක් මේ පොලිගන් සංඛ්‍යාව වැඩි වෙනකොට සෙට් එක හිර වෙන්න ගන්නවා. ඒ කියන්නේ පොලිගන්ස් කියන්නේ අර එක ඇසෙට් එකක් හැදිලා තියෙන කුඩාම අණුවනේ අපේ ලෝකෙන් පරමාණු කියනවා වගේ ඇසෙට් පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරලා තමයි ෂොට් එක ගැහුවේ. ඇන්තිම මම ඔක්කොම ටික අරගත්තා After Effects එකට. After Effects එකේ මම ඉස්සෙල්ලාම කලර් කරෙක්ට් කරගත්තා ඇනිමේෂන් එකේ ප්‍රධාන 2D ඇනිමේෂන් එකේ මම shadows කරගත්තා. පොඩ්ඩක් ට්‍රිකි වුණා shadows set කරන්නේ. මොකද මම full animation යන්නේ මේ හදලා තිබ්බේ. ඒකින්ද shadows shadow margins අපෙන් යන්නේ විදිහට කරගන්න ඕන. ඊට පස්සේ මම color correction, color grading ये देखो मैं कर रहा था Adobe After Effects के levels, hue saturations पाविච්චි කරලා body dust particles ටික එහෙම ඇඩ් කරලා lens flash ටික එහෙම ඇඩ් කරලා ඒ ටික ඔක්කොම දාලා composition කරගත්තා. මාත්‍රා හිත විදිය මට අවශ්‍ය විදිය final output එක මට ගන්න පුළුවන් වුණා. ඊට අමතරව මම පොඩි කැමරා එකක් කරා පොඩි ඩයිනමික් ගතියක් දෙන්න ෂොට්ස් වලට. කැමරා ඇන්ගල් එක මම පොඩ්ඩක් වයිඩ් කරලා පොඩ්ඩක් සීන් එක ලස්සනට පේන්න.